Toxic people. විෂ සහිත මිනිස් සම්බන්ධතා. විෂ සහිත මිනිස්සු. ඇත්තටම අපේ ජීවිතවලින් මේ විෂ සහිත මිනිස්සු අතාරින්න බය වෙන්න ඕනේ නැහැ. ජීවිතේ ඉතාමත් කෙටි. මේ මොහොතේ නිවැරදි සිහියෙන් ජීවිතේ ගෙවන්න ඕනේ නම් අපිට සමහර මිනිස් සම්බන්ධතා අතහරින්නම සිද්ධ වෙනවා. ඒ මොකද කියනවා නම් සමහර විෂ සහිත මිනිස් සම්බන්ධතා වලින් අපිට ගේන්නෙම දුකක්, පසුතැවිල්ලක්, කෝපයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්. අපේ හිත විනාශ කරන සිතුවිලි ගොඩක් තමයි මේ සමහර විෂ සහිත මිනිස් සම්බන්ධතා වලින් අපිට ඉතිරි වෙන්නේ. උපතින්ම මරණ සහතිකයේ අතේ අරන් එන අපි අවුරුදු 30ක් ජීවත් වෙයිද, 50ක් ජීවත් වෙයිද, 70ක් ජීවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපේ ගත කරන ජීවිතේ විෂ සහිත මිනිස්සු වෙනුවෙන් නම් අපි මුළු ජීවිත කාලයම කැප කරලා තියෙන්නේ. ඒ සම්බන්ධතා රැක ගැනීම වෙනුවෙන් නම් අපි කැප වෙලා තියෙන්නේ. ඇත්තටම අවසානයේදී අපිට ඉතිරි වෙන්නේ කුමක්? පසුතැවිල්ලක් විතරමයි නේද? ඇයි අපේ ජීවිතේ පසුතැවිල්ලක් ඉතිරි කරගන්නේ අපි? එහෙමනම් අපිට තියෙන මේ කෙටි කාලය තුල ඒ මොහොතේ සිහියෙන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න නම් මේ විෂ සහිත මිනිස් සම්බන්ධතා වලින් අපි හැකි තාක් දුරට ඈත් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේ toxic people, මේ toxic මිනිස් සම්බන්ධතා වලින් අයින් වෙලා ජීවිතේ සැනසිලිදායක තැනකට ගෙනියන්න පුළුවන් ධෛර්ය ශක්තිය ලැබේ කියලා. ජය වේවා හැමෝටම.